Hi guys. ඉතින් කොහොමද ඔන්න කාලෙකින් තමයි ඔයගලන්ට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. ඇත්තටම මේක මේ අපි කලින් කරපු වීඩියෝ එකක්. පස්සේ තමයි දාන්න අපිට වෙලාවක් හම්බුනේ. ඉතින් මේ තියෙන්නේ අපි ගියපු හොටෙල් එකක්. මේක තියෙන්නේ කොස්ගොඩ ෂෙරටන් හොටෙල් එක. ෂෙරටන් කොස්ගොඩ ටර්ටල් බීච් රිසෝට් කියලා තමයි තියෙන්නේ ඒගොල්ලන්ගේ නම. ඉතින් හරිම ලස්සන හොටෙල් එකක්. ඕගලන් එහෙම නිවාඩුවකට යන හිතන් ඉන්නව නම් යන්න සුදුසුම හොටෙල් එකක් කියලා මම රෙකමන්ඩ් කරන්න කැමතියි. ඒගොල්ලන්ගේ හැමදේම හරිම ලස්සනයි. ඒ වගේම කෑම බීමත් හරිම රසයි. හොඳ බුෆේ එකක් තියෙනවා. ඉතින් හරි ෂෝක් හොටෙල් එකක්. ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ එන අපි ඉස්සරහ මේ හොටෙල් එකට එනකොටම ඉස්සරහ තියෙන විසිටර්ස්ලට තියෙන ඒරියා එක. එතනත් හරිම ලස්සනයි. ඒගොල්ලන් ලොකු පිරිසකට වාඩි වෙන්න ලස්සනට හදලා තියෙනවා. ඉතින් අපි එදා හොටෙල් එකට ගිහිල්ලා ඊට පස්සේ ඉතින් අපි මේ තියෙන අපේ රූම් එකට අපි යනකොට මම ගත්ත වීඩියෝ එකක්. රූම්ස් හරිම ලස්සනයි මේගොල්ලන්ගේ. ඉතින් ඒකේ වීව් එක ඒ කියන්නේ අපි මූද ළඟමනේ තියෙන්නේ. ඉතින් අපිට අපේ රූම් එක අපිට හම්බෙලා තිබුණේ මුහුද පැත්තෙම. ඉතින් හරිම ලස්සනයි. වීව් එක හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන රූම් එකත් හරි ලස්සනයි. බලන්නකෝ ඔයගලන් කොහොමද කියලා. මේ මෙතනින් මම ඔයගලන්ට පෙන්නන්නම්. මේ මෙතනින් එළියට ගියාම හරිම ලස්සනයි. එතනට වෙලා ගොඩාක් වෙලා බලාගෙන ඉන්න පුළුවන් මූද තියා. ඉතින් මේ තියෙන රූම් එක ඇතුළ ඔයගලන්ට පේනවනේ මම වීඩියෝ කරනවා. ඊට පස්සේ මේ තියෙන්නේ වොෂ්රූම් එක ඒගොල්ලන්ගේ. ඊට පස්සේ ඔන්න දැන් මම ඔයගලන්ට පෙන්නන්න යන්නේ මේගොල්ලන්ගේ පූල් ඒරියා එක. මේගොල්ලන්ගේ ලොකු පූල් ඒරියා එකක් තියෙනවා. හරිම ලොකුයි. ඉතින් හරි ලස්සනයි. ඒ පැත්තත් හරිම ලස්සනයි. ඉතින් ඔයගලන්ට මොන හරි ගේම්ස් ප්ලේ කරනවා නම් ඒවටත් ඒගොල්ලන්ගේ ඉඩ තියෙනවා. ඒ වගේම මේ දැන් ඔයගලන්ට පේන්නේ රූෆ් টොප් එකේ ඉඳලා ගත්ත වීව් එකක්. පේනවද ගයිස්? හරිම ලස්සනයි මේ හවසට. බලන්න අර මූදත් එක්ක අහස යාවෙන තැන මාරම ලස්සනයි. මේ තියෙන්නේ උඩ ඉඳලා පහළ බැලුවම මේ පූල් ඒරියා එක. දැක්කද මම ඔයගලන්ට කියන නිකන් චිත්‍රයක් වගේ එක. ඉතින් මේ තියෙන්නේ මම අර කිව්වේ පූල් ඒරියා එක ගොඩක් ලොකු. ඉතින් කට්ටිය සෙල්ලම් කරනවා. ගොඩක් වෙලා අපිත් හිටියා. බේබි පූල් එකකුත් තියෙනවා ඒගොල්ලන්ගේ. ඉතින් අපේ බබාලා දෙන්න නම් බේබි පූල් එකට ගියේ නැහැ. දෙන්නම මේකේ තමයි හිටියේ. මම නම් පූල් එකට ගියේ නෑ. ඉතින් මම මේ වීඩියෝ කරනේව කර හිටියා. බබාලා දෙන්නම පූල් එකේ. ඔයගලන්ට පේන ඇති අපේ මේ දුවට නම් මේ ස්විමින් ලෙසන් එකක් යනවා එයාට. ඉතින් පුතත් ඉන්නවා. දෙන්නම මේකට වෙලා ගොඩාක් එන්ජොයි කරයි. දෙන්න නම් යනකොටත් යන්න බෑ කියලා චූටි බබා මේ පොඩක් ගන්න අමාරුනා එළියට. එයා ඇඬුව ටික. මේ ගොඩාක් වෙලා අපි හිටියා. ඒ කියන්නේ පැය 2-3ක් විතර පූල් එකේ හිටියා. ගොඩක් වෙලා ඒගොල්ලන් ඉතින් සෙල්ලම් කර බබාලත් මේ හස්බන්ඩ්ගේ යාළුවෝ කට්ටියක් හිටියා. ඉතින් ඒගොල්ලන්ක සෙල්ලම් කර හිටියා.
ඉතින් ඇත්තටම මේ ඔයගලන්ට රිලැක්ස් වෙන්න හරිම ෂෝක් තැනක්. ඉතින් ඔයගලන් ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්න කාලෙක නම් පොඩි නිවාඩුවක් දාගෙන දවස් 2කට වගේ ගිහිල්ලා බලන්න හරි ෂෝක්. මේ ඉන්නේ අපේ චූටි බබා. එයා තමයි මේකෙන් ගන්න ගොඩක් අමාරුනේ. මේ දෙන්නම බේබි පූල් එකට දැම්මට ඒකට කැමති උනේ නෑ. කට්ටියම මේකනේ. ඉතින් මේකට එන්න තමයි ඒගොල්ලන් ගොඩක් කැමති උනේ. මේ ඉන්නේ අනිත් එක්කෙනා. පේනවද බට්ටා? බට්ටා එකේ වතුර බොනවා. බට්ටා වතුර බොනවා. ඉතින් ඊළඟට අනිත් දේ මම ඔයගලන්ට කියන්න ඕන මේ තියෙන ඒගොල්ලන්ගේ මම ලොකුවට වීඩියෝ කරේ නැහැ ඒගොල්ලන්ගේ මේ බුෆේ ඒරියා එක. මේ තියෙන බුෆේ ඒරියා එක. ඉතින් මේ මං හිතන්නේ මම මේ ඩිනර් එකකට ගිහපු වෙලාවක ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් මේගොල්ලන්ගේ කෑමත් හරීම රසයි guys. මේ ලොකු variety එකක් තියෙනවා. බුෆේ එකේත් හරිම රසයි. ඇත්තටම highly recommend. ඉතින් අපි ගොඩක් විනෝද වුණා. අපි ගෙවපු මුදලට හරිම සාධාරණයක් කරනවා මේගොල්ලන්. ඉතින් ඔයගලන් එක්ක ඉස්සරහදී තව ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්න. ඉතින් ගොඩක් ස්තුතියි ඔයගලන් අපිත් එක්ක ඉන්නවට. ඒ වගේම මේ මාව අහගෙන හිටියට ගොඩක් ස්තුතියි. ඉතින් subscribe කරලා තියාගන්න අලුතෙන් එන වීඩියෝස් බලන්න. Thank you.